Welcome to the Chazon Sri Lanka by Shakila Henadira. අද අපි කතා කරන්නේ සාප්පුහ කාර්යාල සේවක පනත යටතේ annual leave සහ casual leave entitlement එක ගැන. මුලින්ම අපි බලමු annual leave ගැන. annual leave කියලා කියන්නේ වාර්ෂික නිවාඩු. සේවකයා සේවයට බැඳුණු දවසේ ඉඳලා වාර්ෂික නිවාඩු. එහෙම නැත්නම් annual leave උපයා ගන්න පුළුවන්. annual leave කියලා කියන්නේ earn and spend leave type එකක්. සේවයට බැඳුණු දවසේ ඉඳලා උපයාගත් annual leave ඊළඟ වර්ෂයේදී යුටිලයිස් කරන්න පුළුවන්. මෙතෙන්දි වර්ෂයක් කියලා හැඳින්වෙන්නේ මාස 12ක් නෙවෙයි. කැලෙන්ඩර් එක. කැලෙන්ඩර් එක කියලා කියන්නේ උදාහරණයක් විදිහට කවුරු හරි එම්ප්ලොයි කෙනෙක් ජොයින් වෙන්නේ ජනවාරි මාසයේ නම් එයාගේ ෆස්ට් කැලෙන්ඩර් එක වෙන්නේ ඒ ජනවාරි මාසයේ ඉඳලා ඒ අවුරුද්දෙම දෙසැම්බර් 31 වෙනිදා වෙනකම්. තව උදාහරණයක් විදිහට කවුරු හරි එම්ප්ලොයි කෙනෙක් ජොයින් වෙන්නේ අප්‍රේල් මාසයේ නම් එයාගේ ෆස්ට් කැලෙන්ඩර් එක වෙන්නේ අප්‍රේල් ඉඳලා ඒ අවුරුද්දෙම දෙසැම්බර් 31 වෙනිදා වෙනකම්. තවත් උදාහරණයක් දෙන්නම්. කවුරු හරි එම්ප්ලොයි කෙනෙක් ජොයින් වෙන්නේ අපි කියමු දෙසැම්බර් 5 වෙනිදා ඉඳලා කියලා. එතකොට එයාගේ ෆස්ට් කැලෙන්ඩර් එක වෙන්නේ දෙසැම්බර් 5 වෙනිදා ඉඳලා ඒ මාසෙම දෙසැම්බර් 31 වෙනිදා වෙනකම්. ඊළඟ ජනවාරි ඉඳලා එයාගේ සෙකන්ඩ් කැලෙන්ඩර් එක. දැන් බලමු සේවයට බැඳුණු දවසේ ඉඳලා සෙකන්ඩ් කැලෙන්ඩර් එකේදී කොච්චර annual leave ප්‍රමාණයක් entitled වෙනවද කියලා. ජනවාරි 1 වෙනිදා ඉඳලා මාර්තු 31 කියන ෆස්ට් ක්වාර්ටර් එකේ නම් කවුරු හරි එම්ප්ලොයි කෙනෙක් ජොයින් වෙලා තියෙන්නේ එයාගේ සෙකන්ඩ් කැලෙන්ඩර් එකේ ඉඳලා එයාට annual leave 14ක් entitled වෙනවා. ඒත් එක්කම කවුරු හරි එම්ප්ලොයි කෙනෙක් ජොයින් වෙලා තියෙන්නේ අප්‍රේල් 1 වෙනිදා ඉඳලා ජූනි 30 කියන සෙකන්ඩ් ක්වාර්ටර් එකේදී නම් එයාට සෙකන්ඩ් කැලෙන්ඩර් එකේදී annual leave 10ක් entitled වෙනවා. ඒත් එක්කම කවුරු හරි එම්ප්ලොයි කෙනෙක් ජොයින් වෙලා තියෙන්නේ ජූලි 1 වෙනිදා ඉඳලා සැප්තැම්බර් 30 කියන third quarter එකේදී නම් එයාට second calendar එකේදී annual leave 7ක් entitled වෙනවා. ඒත් එක්කම කවුරු හරි එම්ප්ලොයි කෙනෙක් ජොයින් වෙලා තියෙන්නේ ඔක්තෝබර් 1 වෙනිදා ඉඳලා දෙසැම්බර් 31 කියන fourth quarter එකේදී නම් එයාට second calendar එකේදී annual leave 4ක් හම්බ වෙනවා. එතනින් පස්සේ third calendar එකේදී වැටුප් සහිත වාර්ෂික නිවාඩු ඒ කියන්නේ annual leave 14ක් employee entitled වෙනවා. ඊළඟට අපි කතා කරමු casual leave ගැන. අවුරුද්දකට casual leave 7ක් තියෙනවා. සේවකයෙක් සේවයට බැඳෙන first calendar එකේදී ඒ සේවකයාට entitled වෙන casual leave මාස 2කට එකයි. සමහර ආයතන sick leave කියලා leave type එකක් employees ලට entitled කරලා තියෙනවා. ඒ leave type එක සාප්පුහ කාර්යාල පනත යටතේ ආවරණය වෙන leave type එකක් නෙවෙයි. සම්පූර්ණයෙන්ම ආයතනයේ management එක විසින් management එකේ කැමැත්තෙන් employees ලට ලබා දෙන leave type එකක්. sick leave ලබා දීම අනිවාර්ය නැහැ. සාප්පුහ කාර්යාල සේවක පනත යටතේ annual leave සහ casual leave ලබා ගැනීමට entitlement එකක් තිබුණත් අනිවාර්යයෙන්ම management එකේ prior approval එකකින් තමයි ඒ leave ලබා ගත යුත්තේ. leave entitlement එකක් තිබුණා කියලා ඔහේ management එකේ approval එකක් නැතුව හිතුණු විදිහට සේවකයාට ඒ leave ලබා ගන්න හැකියාවක් නැහැ. මොකද සේවකයෙක් නිවාඩු යෑම ආයතනයේ ඔපරේෂන් එකට බාධාවක් වෙන්න බෑ. ඒ නිසා ආයතනයේ හොඳ අඛණ්ඩ ක්‍රියාකාරීත්වයක් පවතින leave entitlement එක තිබුණත් සේවකයෙකු විසින් ආයතනයේ කළමනාකාරීත්වයේ පූර්ව අනුමැතියකින් යුක්තව තමයි ඒ leave entitlement එක ලබා ගන්න පුළුවන් වෙන්නේ. පුරුදු විදිහට මේ වීඩියෝ එකේ summary එකක් මම මේ වීඩියෝ එක අන්තිමට attach කරනවා. වැදගත් කියලා හිතනවා නම් save කරලා තියාගන්න.